ආයුබෝවන්. ටික දවසකින් ඔබ හමු වෙන්න නොහැකි වුණා. දන්නවනේ ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට සමහරක් වෙලාවට හමු වීම ප්‍රමාද වෙනවා. ඉතින් අද දරුවෝ මට මගේ පෞද්ගලික දුරකථන අංකයට මැසේජ් දාලා තියෙනවා මේ ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ කියලා. දන්නවනේ unedited present by සේන කුබේසිංහ මගේ YouTube නාලිකාව. මේ වීඩියෝවත් බලන්න ඉස්සෙල්ලා subscribe කරලා bell icon එක click කරලා යොත් හැමදාම මම එවන වීඩියෝස් ඔබට බලන්න පුළුවන්කම ලැබෙනවා. අද මම හිතුවේ මේ පාසල් නිවේදන තරඟ වලට තියෙන තවත් මාතෘකාවක් ගැන කතා කරන්න. මේ මාතෘකාව පාසල් නිවේදන තරඟ වලට විතරක් නෙවෙයි උදාහරණ යෞවන සම්මාන තරඟවලදී පාඨශාලාන්තර නිවේදන තරඟ තියෙනවානේ මීඩියා යුනිට් සංවිධානයක නැත්නම් මාධ්‍ය ඒකක සංවිධානය කරන නිවේදක තරඟ ඒවැදිත් මේ මාතෘකාව සජීවී විස්තර කතනයකට එන්නට පුළුවන්. එහෙදි මම අද තෝරාගන්නේ මමත් මීට කලින් අර මම හැමදාම කියන්නේ යෞවන සම්මාන 88 අවුරුද්දේ මමත් කරා මේ විදේශීය රාජ්‍ය නායකයෙකුගේ ශ්‍රී ලංකා ගමනය කියලා තිබුණු මාතෘකාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉඳලා විස්තර කතනයක් කරන්න කියනකොට මම එදා නම් මට මතකත් නෑ රජීව් ගාන්ධි මැතිතුමන් තමයි ආරාය තමුත්ත හැටියට ගත්තේ පරිවාර අමාත්‍යවරයා හැටියට නැත්නම් ශ්‍රී ලංකාවෙන් පිළිගන්න හිටපු අමාත්‍යවරයා හැටියට මම එදා කතා කරේ ලලිත් ඇතුළත් මුදලි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ගැන. ඒතර හිතන්නකෝ මේ දෙන්නම දැන් ජීවිතුන් අතර නෑ. මගේ වයසත් එතකොට දරුවන්ට සහ ඔබට හිතා ගන්න පුළුවන්. ඉතින් මේමයි දැන් අපි මේකට පෙර සූදානම අවශ්‍යයිනේ නිවේදනයේදී අවස්ථානුකූලව ඊ타ත්ම කඩිනමින් ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා වැඩ කරන්නත් ඕනේ. නමුත් අපි ඒ ස්ථානයට යනකොට පෙර සූදානමකින් යන්න ඕනේ. දැන් උදාහරණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉඳලා ඒක සම්පූර්ණයෙන්ම කියනවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ ගුවන්තොටුපළේ ඉඳලා විස්තර කතනයක් කරනවා නම් අපි ඉස්සෙල්ලාම අපිට පුළුවන් පසුබිම පිළිබඳව කතා බහ කරන්න. ඒ කියන්නේ දැන් ක්‍රිකට් මැච් එකකදී කියනවනේ පැහැසර කාලගුණයක් එහෙම තියෙනවා කියලා. එහෙම නෙවෙයි. කටුනායකදී කියන්න පුළුවන් මේ මොහොත වන විට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සංස්කෘතිකත්වය හෙළිපෙහෙළි කරන උඩරට නැටුම් කලාවේ ප්‍රමුඛතම නැටුම් අංගය වෙස් නැටුම් කණ්ඩායම සමග බෙරවාදකින් සූදානම්මින් ඉන්නවා මේ රාජ්‍ය නායකවරයා පිළිගන්නට. ඒ ගෙජ්ජි හඬින් තමයි කටුනායක ගුවන්තොටුපළ මේ වෙලාවේ සසල වී තිබෙන්නේ. ඒ හඬ තමයි අපිට හැමතැනකින්ම ඇහෙන්නේ. හරිම අපූර්වත්වයක් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම බුලත් තුරුළු තියාගත් ජාතීන් නියෝජනය කරන කුඩා දරුවන් පිරිසක් රැඳී සිටිනවා මේ රාජ්‍ය නායකවරයා පිළිගැනීම සඳහා. කොහොම කියලා අපිට ඒ මූලික විස්තරය කරන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න ගුවන් යානය එනවා. දැන් මට දකින්න පුළුවන්කම ලැබෙනවා. එයා ඉන්දියා ගුවන් සේවයට අයත් සුවිශේෂී ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට එක් කරන ආකාරය නැත්නම් ගොඩබාන ආකාරය අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඔව්. ගුවන් යානය ගොඩ බෑවා. දැන් දොරටු විවෘත වෙන ආකාරයක් අපිට පේනවා. ඒ දොරටු විවෘත කිරීමත් සමග ගුවන් යානයෙන් ආචාර කරමින් අත් දෙක එකට එකතු කොට ආචාර කරමින් ගුවන් යානයේ පියගැට පෙළ බසිමින් පහළට එන්නේ මේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්. එතුමන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඒ වගේම අපේ රටේ විදේශ අමාත්‍යවරයා මේ මොහොතේ රැඳී සිටිනවා. මල් දමක් පළඳවා බුලත් හුරුල් ලබා දී ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් පිළිගන්න ආකාරය අපිට දකින්න පුළුවන්. ඔව් මෙන්න දැන් වෙස්නටුම් කණ්ඩායම Tamanගේ රංග දැක්වීම සමග බෙරවාදනයන් සමග රතු පළස දිගේ මේ රාජ්‍ය නායකවරයා කැඳවාගෙන එන ආකාරයයි අපිට දකින්න පුළුවන් වන්නේ. මනරම් සිත්තමක් නිර්මාණය වෙලා තියෙනවා මේ ස්ථානයේදී. ඒ කොටස අපි ගුවන් යානයෙන් බැහැලා ඉදිරියට යන කොටස හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව කොටසක් ගැන කතා කරන්න ඕනේ. ඒ මොකක්ද? දැන් මේ රාජ්‍ය නායකවරයා ලංකාවට ඇවිල්ලා
කරන සාකච්ඡා පිළිබඳව මේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ශ්‍රී ලංකා සංචාරය කරන්නේ දීපාංශික සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිතව තියෙනවා. අතිගරු ජනාධිපතිතුමන් හමු වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත ගමන් කිරීමට නියමිතව තියෙනවා. විශේෂයෙන් නිවාස ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒ සඳහා ආණ්ඩුකාරවරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තියෙනවා. ඒ වගේම අපේ රටේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා විශේෂ ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිතව තියෙනවා. ඔය වගේ රටට ඇවිල්ලා කරන කාර්යාවලියන් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ මම මීට වැඩි ඉදිරි කරන්නේ නැහැ. තේරුණා නේද දැන්? අවස්ථා තුනක් මම ගත්ත මේකෙදී. ඒ කියන්නේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ තිබෙන ආකාරය, ගුවන් යානය ගොඩබාන ආකාරය, ඊට පස්සේ මේ රාජ්‍ය අමුත්තා ලංකාවට ඇවිල්ලා කරන කාර්යභාරය. ඔය වගේ ඉතින් ගොඩක් දේවල් දුවේ පුතේ අපිට කියන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. කියන්නට පුළුවන් නම් පුළුවන් වෙන්නේ අපි දැනුමින් සන්නද්ධව රැඳී සිටින්න ඕනේ. එහෙනම් ආයෙත් වෙලාවක අපි තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබ හැමෝටම ජය ශ්‍රී.